ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් රීසෙට් YouTube නාලිකාවට. අලුත් මතයක් එක්ක ගමනක් ආරම්භන්න සූදානම් වෙලා තමයි වැඩසටහන පටන් ගන්නෙ. මම මෙච්චර කල් කරගෙන ආපු මතය මම වෙනස් කරනවා. ඒ තමයි දන්න ඇති නේද? ඔයගොල්ලෝ කලින් අවුරුදු 3ක් තිස්සේ මාව දකින්න ඇතිනේ. ඉතින් මගේ මතය ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. මේක මේ ශනික ගත තීරණයක් නෙමෙයි, හිතලා මතලා ගත තීරණයක්. ඊයේ දවසෙත් මගේ YouTube නාලිකාවට රිපෝට් එකක් අදිනවා. මම දන්නවා ඒක කරෙත් අනිවාර්යයෙන්ම බයියෝ කියලා. ඉතින් ඒක නිසා මම මේ ගේම් එක අතාරිනවා. මම මේගොල්ලෝ ගැන කතා කරන මේ අදහස් ඔක්කොම නවත්තනවා. ඉතින් අද ඉඳලා ඔයගලන්ට පුළුවන් JVP එකට සහ පොහොට්ටුවට විරුද්ධව නැගී සිටින නේද? ගේමක් ගහන මිස්ටර් පොලිටිකල්ව බලා ගන්න. මේක දැන් මෙහෙම පටන් ගන්නවා ලස්සනට. හැබැයි මේක මේ වේගෙන් උඩට යන්න උවමනාවක් නැහැ. මොකද මගේ පිටිපස්සෙන් කෙනෙක් මේ අවස්ථාවේ ඉන්නවා. ඉතින් එයාත් එක්ක කතා බහ කරලා තමයි මම මේ තීරණයත් අරගත්තේ. මම කිව්වා මුලින්ම මෙහෙම වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යෙන් දවස් දෙකකට කලින් මම දැම්මා පොහොට්ටුවේ මට රිපෝට් ගහුවයි කියලා. එහෙම වීඩියෝ එකක් දාපුවම අනිවාර්යෙන් පොහොට්ටුවේ බල්ක් එකක් තමයි මගේ නාලිකාව බලන්නේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම channel එක report කරලා channel එක reach වෙන එක නවත්තනවා කියලා. ඊයේ දවසේ දාපු videos වලට views යන්නේ නැහැ. ඇයි? ඊයේ දවසේ report වැදිලා තියෙනවා. එක video එකකට report එකක් වැදුනා. ඉතින් ඒකෙන් මම තේරුම් ගත්තා ඔව් මුන් එක්ක මේ වැඩේ කරන්න බෑ. මම අලුත්ම නාලිකා දෙකක් පටන් අරගෙන channel දෙකම reach කරනවා. reach කරලා අර නාලිකාවල link කරා මේ ඕගලන්ට මේ නාලිකාව වලින් දීලා ඒ channel ටික promote කරගන්නවා කියලා. හරි? එහෙනම් තේරුම් අරගන්න මේවා මගේ channel. මාව පාලනය කරන්න පොහොට්ටුවට බෑ. මම මෙතනට නිකන් මේ ගමන ආවේ තනියෙන්. මට ඕන නිසා මම channel හැදුවා. මම කතා කරා. ඉතින් එහෙම වුණා කියලා ඒගොල්ලන්ට බෑ මාව පාලනය කරන්න. මට ඕන මම නාලිකාව වෙනස් කරනවා. මට ඕන අදහස මම මිනිසුන්ට කියනවා. ඉතින් එහෙම කරන්න ගියාම ඒගොල්ලෝ මොකද කරන්නේ? report කරලා නාලිකාව නවත්තන්න හදනවා. reach එක නැති කරනවා. මට එපා කරනවා channel එක. මට කොහොමද මේ දවස්වල දැන් අලුතෙන් මම හැමදේම පටන් ගත්තේ. දැන් මාසයක් අත් නැහැ නේ. ආයි අලුතෙන් පටන් අරන්. ඉතින් මට අවුලක් නැහැ. අලුත් නාලිකා දෙකක් පටන් ගන්නවා. මේ පටන් ගන්නේ පොහොට්ටුවට JVP එකට විරුද්ධව නාලිකා. අර නාලිකා හතරත් අදන් යන්න සූදානම්. අනිවාර්යයෙන්ම මේ විදියට මේ නාලිකා දෙකට අපි අනිත් පක්ෂවල මිනිස්සු ගන්න ඕනේ. SGB, UMP, සර්වජන බලය, එතකොට නිදහස් පක්ෂයේ මිනිස්සු, නේද? සිලින්ඩරේ ඉන්න අය, ටැමිල් පක්ෂවල ඉන්න අය, ඒ ඔක්කොම අරගන්න. හැම පක්ෂයක්ම අරගන්න ඕනේ. ඔක්කොම ගන්න ඕනේ. JVP එකට කැමති මිනිස්සු ඉන්නවා. මම බයිනවට උන් අකමැති. ඒක නිසා subscribe කරව ගන්න පුළුවන්. ඒ වගේම දැන් පොහොට්ටුවටත් මම විරුද්ධව කතා කරන හින්දා පොහොට්ටුවටත් කැමති මිනිස්සු මාව subscribe කරයි. මොකද මගේ තියෙන මේ කට ඇරියම දන්නවා කියලා වෙනවා කියලා උන්ට. ඉතින් ඒක නිසා උන් එතකොටත් එයි බලන්න. බලන් ඉමු. කට තාම හිමින් කතා කරන්නේ අද පළවෙනි වීඩියෝ එකේ හින්දා. හරි? පොහොට්ටුවට විරුද්ධව මට කතා කරන්න සුපිරි දේවල් තියෙනවා ඉතින්. පොහොට්ටුව වට්ටන්න පට්ට ලේසි. නැගිටවන්න මාර අමාරුයි. මිස්ටර් කොත්තු දැන් සති දෙකකට විතර කලින් මුළු පොහොට්ටුවම බිම දාලා ඇදලා පාගලා තිබ්බේ. හරි? අපි උස්සන්න අවුරුදු 3ක් විතර ගියා. පොහොට්ටුව ඔය තැනට ගන්න ගේමක් ගහගෙන උඩට එන්න මම මගේ නාලිකා රිපෝට් කරගෙන නාලිකා 10ක් 15ක් නැති කරගත්තා. හැබැයි සති දෙකට නේද මිස්ටර් කොත්තු පක්ෂයේ බිමට ඇදලා දැම්මා. ඒ වගේ තමයි හරි ලේසි පක්ෂයේ බිමට දාන්න. මොකද ඒ පක්ෂයේ ඉන්නේ බල ලෝභී කමින්. හැම වෙලේම බලන්නේ මොකක් හරි කරලා ගේමක් ගහන්න. මෙයාටත් වැරදිච්ච තැනක්. අපි මේ කතාව අහලෙමු. අපි මෙයාටත් කියලා දෙමු. ඔච්චර නටන්න එපා, ඔච්චර දඟලන්න එපා. පොහොට්ටුව වෙනුවෙන් අපිත් මමත් හිටියා. හැබැයි යන්න වෙලාව කාලේ එනවා. එතකොට නේද? එතනින් යන්න ඕනේ. එතන ඕලන්ට සුදුසු නැත්තම් එතනින් අයින් වෙන්න ඕනේ. කතාව අහලෙමු. එතනකීමක් කරන්න අපි ආවේ වෙනස් කරන්න. උඹ නාමල් රාජපක්ෂ කියන්නේ මේ කිලෝමීටරයක් දකින්න මිනිස්සෙක් නෙමෙයි. එතුමා ඇවිල්ලා නියම දේශපාලන පරපුරකින් පැවතෙන හොත් නියම අර අපි කියන්නේ නියම බඩුවක් නියම පොරකක පුතෙක්. වැඩවලින් බැලුවොත් ඉදිරියේදී ඔහුගේ දැක්ම බැලුවොත් ඇත්තටම නාමල් රාජපක්ෂට අපිට කියන්න පුළුවන් අපි කියන භාෂාවේ මහින්ද මහත්තයාගේ පුතා නෙමෙයි ලොකු අයියා වගේ කියලා. මොකද එතුමාගේ සිතුම් පැතුම් එතුමාගේ දැක්ම කිලෝමීටර 20 30ක් 100ක් ඉස්සරහට තියෙන්නේ. එහෙනම් ඔබේ දරුවාට හදන්න ඕන අනාගතය. මගේ දරුවාට හදන්න ඕන අනාගතය සහ ඒ දරුවාගේ හදන්න ඕන මේ රට හදන්න පුළුවන්. ඒ වගේ දක්ෂ ඒ වගේම ඉතා තරුණ නායකයෙක් බුද්ධිමත් උගත් නායකයෙක් මේ රටේ බිහිවිය යුතුයි. මම පෞද්ගලිකව කියනවා මගේ නායකයන්ටත් මේ ජනතාවටත් එතුමා මේ රටේ 2029 නායකයා විය යුත්තේ එතුමා මහින්ද රාජපක්ෂගේ පුතා නිසා නෙමෙයි. ඒක නිසා නෙමෙයි එතුමා 2029 ජනාධිපති විය යුත්තේ. ඔහු තෝරාගත යුත්තේ ඔහුට තමයි මේ වැඩේ කරන්න පුළුවන් එකම පුද්ගලයා නිසා. වැරදි නෝනා වැරදි. ඔයාලා හැම වෙලේම හිතනවා නේද කෑ ගැහුවාම අපිත් එහෙම තමයි. මමත් එහෙම තමයි හිතුවේ. මමත් හිතුවා ඔව් මේ හොඳයි මේ පක්ෂ මෙහෙමයි මහින්ද හොඳයි. ඒක නිසා නාමල් හොඳ වෙයි කියලා. නෑ එහෙම දෙයක් නෑ. එතන ඉන්න ළඟ මිනිස්සු එහෙම කරන්නේ නෑ හොඳේ. ඒ නිසා ඒක පොඩ්ඩක් තේරුම් අරගන්න. අර කෑ ගැහුව පළියටම අපිට එකපාරට හිතන්න බෑ නේද? රට හදයි මෙහෙම ළමයින්ට අනාගතයක් තියෙයි කියලා. ඒක සජිත්තත් කරන්න පුළුවන්. ඒක UMP එකේ රනිල්ටත් කරන්න පුළුවන්. ඒක සර්වජන බලයේ දිලීටත් කරන්න පුළුවන්. චාමර්ගේ නිදහස් පක්ෂයේ ඒ කණ්ඩායම වලටත් කරන්න පුළුවන්. එහෙම ඒගොල්ලෝ කරා කලින් නිදහස් පක්ෂය කරගෙන ආවනේ. UMP එක කරානේ. දැන් අපිට බලන්න තියෙන්නේ සජිත්ගේ කණ්ඩායම කොහොමද කරන්න කියලානේ. කලිනුත් ওই කණ්ඩායමේ හිටපු ගොඩක් කට්ටිය කරගෙන හිටියේ නේද කලින්. ඒ නිසා අපිට එකපාරට මේ කියන්න බෑ කෑ ගහලා. මට මේක හයියෙන් මම කතා කරන්නේ සනීපත් නැති නිසා අපි ටික ටික අපි ගේම් එකක් අදිමු. පොහොට්ටුවට විරුද්ධව මම කතා කරලා පෙන්නන්නම් කොහොමද කියලා. ඒතර තේරුම් ගනි මිස්ටර් පොලිටිකල්ගෙන් කොච්චරනම් පොහොට්ටුව වෙනුවෙන් ආවද බෑකප් එකක් කියලා. ඒ දුන්න බෑකප් එක මම නැති කරනවාමයි අනිවාර්යෙන්. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් අපි ඊළඟ දවසේ හමු වෙමු සුපුරුදු පරිදි.